ආයිබෝවන් ඔයාලට. අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙනවා බටර් අයිසිං භාවිතා කරලා ගෝල්ඩ් කලර් එක ඇචීව් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මුලින්ම මම අරගෙන තියෙනවා normal butter icing එක. ඉතින් ඒත් එක්කම මම අද භාවිතා කරන්නේ රසාකෝ colors. ඉතින් මේ තියෙන්නේ රසාකෝ lemon yellow එක. ඊළඟට මේ තියෙන්නේ රසාකෝ chocolate brown එක. ඊළඟට මේ තියෙන්නේ රසාකෝ white එක. ඉතින් ලංකාවේදී මේ කලර්ස් ඔයාලට පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ හැම කලර් එකෙන්ම එක බිඳුව ගානේ මේකට එකතු කර ගන්නවා. ඉතින් මේ කලර්ස් අඩු වැඩි කරලා ඔයාලට මේ ගෝල්ඩ් කලර් එකේ ෂේඩ්ස් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලයිට් කලර් එකක් ඕන නම් මේ හැම කලර් එකකින්ම බිඳුව දාන්න. ඉතින් මුලින්ම මම එක බිඳුව මේ විදිහට දාගත්තා. ඉතින් මේක මික්ස් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් එන කලර් එක මොකක්ද කියලා. ඉතින් මේක ලයිට් ගෝල්ඩ් එකක් තමයි එන්නේ. ඉතින් මේක මට තව පොඩ්ඩක් වැඩි කරගන්න නම් මම මේකට තව yellow එකකින් එක බිඳුවක් දානවා. ඉතින් මේ විදිහට ඔයාලට අවශ්‍ය ෂේඩ් එක මේ කලර්ස් තුන භාවිතා කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයාලට අපි කියමු පොලිස් ඇඳුමේ පාට, ඒ කියන්නේ කාකි පාට, ඒ පාට වුණත් මෙතනින් හදා ගන්න පුළුවන්. එතකොට ටිකක් දුඹුරු පාට ඩොට් එකක්, කහ පාට ඩොට් එකක් වැඩි කරලා ඔයාට අවශ්‍ය ෂේඩ් එක හදා ගන්න පුළුවන්. ඉතින් තවත් එක කහ බිඳුවක් ඇඩ් කරාම මෙන්න මේ වගේ තව පොඩ්ඩක් මට මේ ගෝල්ඩ් කලර් එක මම ඩාර්ක් එකට ගත්තා. ඉතින් මේ කලර්ස් තුන භාවිතා කරලා ඔයාට අවශ්‍ය ගෝල්ඩ් ෂේඩ් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම කලින් හදාගත්ත ලයිට් ෂේඩ් එක. ඒ වගේම මේ තියෙන්නේ මම බ්‍රවුන් කලර් එක පොඩ්ඩක් වැඩි කරලා හදාගත්ත කාකි ෂේඩ් එක. ඉතින් මේ විදියට ඔයාලට ගෝල්ඩ් කලර් එකේ ෂේඩ්ස් මේ කලර්ස් තුන භාවිතා කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් වැදගත් වෙයි කියලා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.